ඉතින් මම මේක හිතුව නැති දෙයක් අයිවන් හැමෝටම බොහොම ආදරෙන් පිළිගන්නවා අපේ YouTube channel එකට. ඉතින් අපි දෙන්න හිතුව පොඩ්ඩක් අද ඩුබායි වල ස්ටේකේෂන් එකකට එන්න ඕනේ කියලා මේ සමයක. ඉතින් අපි ස්ටේකේෂන් එකට තෝරගත්ත ලස්සන හෝටල් එකක් ඩුබායි වල තියෙන. ඉතින් අපි චෙකින් වෙලා ඉන්නේ අනිවාර්යයෙන්ම නැතුම් බැරි අංකයක් තමයි පොඩි ෂොට් එකක් ගහනවා කියන එක. ඉතින් මම තෝරගත්තා මේ අසාමාන්‍යයෙන් ලොකුට බොන්නේ නැහැ. ඉතින් මෙයාටත් බොණ්ඩ එක මම තෝරගත්තා රසම රස ස්පාර්ක්ලින් වයින් එකක්. ඉතින් අපි ගෙනත් තියෙනවා කොස්මොපොලිටන් දිවා එකේ sparkling infuse make a passion fruit flavored sparkling wine එකක්. ඉතින් අද අපි ටෙස්ට් කරලා බලමු මේ sparkling wine එක මේක passion fruit flavored. අය බලමු කොහොමද sparkling wine එක කියලා. ඉතින් මම මේක හිතුව නැති දෙයක් ඇත්තරම් මාරයි මම විදිය පොඩ්ඩක් කර මේ හිමිට එක මේ ගලගන්න පුළුවන් කියලා මම හිතන්නේ අපි මේ වාහනේ ගෙනාවු නිසා අර හිර වෙච්ච නිසා ඒක මේ පොඩක් ප්‍රෙෂර් ගන්නක් ගන්න අපි පොඩ්ඩක් දාගෙන බලමු කොහොමද කියලා. ඉතින් මේක සාමාන්‍යයෙන් ඔයගොල්ලෝ දකින ස්පාර්ක්ලින් වයින් එකක් නෙමෙයි මේක පැෂන් ෆෘට් ෆ්ලේවර්ඩ් එකක්. ඒක රෝස පාටයි මම හිතුවේ කොළ පාටට ඇති කියලා. සොරි මම හිතුවේ කහ පාටට ඇති කියලා පැෂන් ෆෘට් පාටට. කමන්නේ වා මරු එක. ඉතින් අපි ගෙනත් තියෙනවා මේකත් එක්ක පොඩක් ස්මෝක් සැල්මන් වගන්නටිය ගන්ග දැම ගෙනත් තින මේකත් එක්ක කණ්ඩ ස්මෝක් සැල්මන් ප්ලේට්ටක් මේක තමයි මේකත් එක් යන්න මරුන් බාන්්ඩේ එපොඩක් මේක පුලින්ම ලෙමන් ජස්ටක් දාගෙන බලමු. වාව් නියමයි. තව ගොල්ලු එවල තියෙනවා ක්‍රීම් චීස් එකක්. එතකොට ලෙමන් වල තියෙනවා මම කලින් දාගත්තාකින් ඒ වගේම බ්‍රෙඩ් රෝල් ටයක් කියලා තියෙනවා. සුගෙන චීස් ටෙස්ට් කරලා බලන්න. වාව් මරු ඒක. පට්ට පැෂන් ෆෘට් ෆ්ලේවර් එකක් එනවා. ඒ වගේම මාරම ස්වීට් වයින් එක. මලත් එක දැනෙන්නේ නේද? ඉතින් අපි බ්‍රෙඩ් රෝල්ස් වලට දාගෙන සල්මන් ටයක් එහෙම දාගෙන ක්‍රීම් චීස් ටයක් එහෙම දාගෙන සෑන්ඩ්විච් එකක් හදාගත්තා පොඩි බ්‍රෙඩ් රෝල් එකක්. බලමු කාලා. පට්ටා මරොට වෙනවා මේක. ක්‍රීම් චීස් එකක් මරුවා. කියලොඩක් නෑ. කොහොමද ඒක? හොඳයි නේ? මරු ගයිස් එක මම ෆස්ට් ටයිම් තමයි දැක්කේ මම අද බොටල් එකක් ගන්න දී වෙලාවේ මරු වයින් එක. සාමාන්‍යයෙන් ස්වීට් වයින් හොයාගන්න අමාරුයි. මේක මාර ස්වීට්. මම ඉතින් සාමාන්‍යයෙන් බොන්නේ නැහැ ලොකුට ඒක තමයි මම වයින් එකක් තෝරගත්තා බෙස්ට් එකකට. නේද? මම බොනවා. මම ඩ්‍රයිව් කරන නිසා දැන් බොන එක නවත්තලා තියෙනවා. අද ඩ්‍රයිව් කරන්නේ නැහැ නේ සුදු ආද අපි ඇවිල්ලා තියෙන හොටල් එකට. එනේ මම බොනවා. wow guys maru ඒක. ආයි කියලා නේ මාර රිෆ්‍රෙෂින්. පැෂන් ෆෘට් ෆ්ලේවර් එක නියමටම එනවා. සාමාන්‍යයෙන් මට ඔයා පැෂන් ෆෘට් ෆෑන් නේ? මම ගියොත් අනිවාර්යයෙන්ම කොක්ටේල් එකක් හරි මොනවා හරි තිබ්බොත් ගන්න පැෂන් ෆෘට් විතරයි. එමය අපි තව ග්ලාස් එකක් දාගෙන බලමු. ඔය තව සැන්ඩ්විච් එකක් හදන්න ඕනත් එක්ක.
මරු ගයිස් මෙන්න මේක තමයි බෝටල් එක. මම දන්නේ නැහැ මේක ලංකාවේ නම් තියනවද කියලා. කොහොමත් මම හිතන්නේ ලංකාවේ නැහැ. ඉතින් අනිවාර්යෙන් අපි ඩුබායි නම් කවුරුන් අරඹනවා නම් අනිවාර්යෙන් මේක try කරලා බලන්න. මරු. හවසක ඔයා බැඳලා නම් වයිෆ් එක ගහන්න මරු ඩ්‍රින්ක් එක. අච්ච ලොකු ගානක් නෑ මේක නේ. ඕ ලොකු ගානක් නෑ ඩිරම් 35ක් විතර. ලංකා සල්ලියෙන් රුපියල් 3500 3200ක් විතර. අපි දැන් සැන්ඩ්විච් එකක් හදාගන්නද? මරු එක. ඒක පොඩ්ඩක් මේ රෝල් එක හාටනේ. වම් පොඩ්ඩක් කරා. මෙයා තමයි ඒවට දක්ෂ. මාර සුදු එක සල්මන් එක නම් නියමයි ආ. ලෙමන් ටී එකකින් දාලා ගත්තට පස්සේ මේක මේ ක්‍රීම් චීස් නේ? බලන්න වයින් එකේ හොඳ කැබිනේෂන් එකක් තියෙනවා. පට්ට මාරම රිෆ්‍රෙෂින්. ඊට පස්සේ පැක් කරන් බලමු මම සෑන්ඩ්විච් එක හදන අතරේ. මම හිතන්නේ මේ රොකට් ලිව්ස් නේ දාලා තියෙන්නේ. මේක මේ ක්‍රීම් චීස්. නියමම සෑන්ඩ්විච් එක හදලා තියෙනවා. ස්මෝක් සල්මන්, රොකට් ලිව්ස්, ක්‍රීම් චීස් එක ලෙමන් පොඩ්ඩක් කියලා තියෙන්නේ මේකට. සුපිරි ආයි කියන්න වචන නැහැ ඉතින්. හෙල්දි ඩිෂ් එක. බලමු කාලා. මරු සුදු ආන මොකද කියන්නේ? මොකද හිතන්නේ? නියමයි. කියන්න වචන නැහැ. ඔය මොන පින්නේ නේද? ඒ බලමු සල්මන් කෑල්ලක් පොඩ්ඩක් නිකන් කාලා මේ ඔව් ඉතින් සල්මන් කෑල්ලක් ගමු. වන්ටයක් උඩින් එහා ගමු. මේ මොනවද සුදු කේකස්ද? ඔලිව් නේ? ඔලිව්. නෑ ඔලිව් නෙමෙයි. ඔලිව් නෙමෙයි නේ? ඔලිව් පිකල් ඔය. මේ අර පිකල් අර බේබි පොඩි කාලේ නෝගේ කඩලා. එහෙම නේ ඔව්. මරු බෑ. පිකල් එකක් වෙනවා. මේ මේ අපි උඩි හොදාගත්ත බ්‍රෙඩ් කෑල්ලොත් කනවා. තව කලන. මරු වෙනවා. හබ මරු. ඉතර මොකක්ද මේ? පස්සේ තමයි හොයන්නේ. ක්‍රීම් චීස් ටිකුත් කාලා බලමු. මරු. අපි තා චුට්ටක් දාලා බලමු. ඔකට දාන්නන්නේ.
ගොඩ කලින් තයි වයින් ට්‍රයි කරන්නේ සාමාන්‍යයෙන් හත්ලික නැත්නම් බියර් තමයි මම පාවිච්චි කරන්නේ. ඉතින් මරුවයි වයිබ් ගත්තා. පොඩ්ඩක් වැදුනක්ද කොහෙද? ඔය try කරලා බලන්න සුදු මෙහෙම. බෙල්ල තෝටිය දාලා. lemon juice එක. try කරලා මරු වේග. හොඳයිද? cream cheese එක මරුවා. පට්ට fresh. මේක ඇත්තටම යම් හොයාගන්න ඕන. බලමු. මම ඉතින් ගත්ත ඔලිව් කියලා මුලින්ම. ඔලිව් වගේ එක. ඒක හැබැයි අර නිකන් කනකොට මේ බ්‍රෙඩ් රෝල් එක මැදට ගාලා අර ක්‍රීම් චීස් දැන් ගාන කරනවා අතල්ල මරුවා. රසවිතර. තුනු ගයිස් අපිට මෙන්න මේකේ නම පොඩ්ඩක් හොයාගන්න බැරුව තමයි ඉන්නේ. දැන් කෙනෙක් කියනවා නම් කමෙන්ට් කරන්න. දැන් මොනේ මෙතේ මේක ඔලිව් එකක් කියලා. ඔලිව් එකක් නෙමෙයි. මොන මේක හොයාගන්නත් බෑ. ඒක ලුණු. ලුණුනේ. මේක මරු ඒක ලුණුත් එක්ක පිකල් එකක් වගේ නේ. මේකත් මරු. එන්න මේක ලුණුලු. ලුණු පිකල් එකක් වගේ මරු ඒ කාලා බලමු ලුණුද කියලා. ඒක. ඔව්. ඒක නම් 100% ලුණු. ඒක රසයි. නම් මුලින්ම හිතුවා අර පැෂන් ෆෘට් කියලා පස්සේ ඇතුළත් මේ කහ පාටට ඇති කියලා බලද්දි ඒක රෝස් පාටයි. නමුත් තනිකර ඉන්නේ පැෂන් ෆෘට් ෆ්ලේවර් එක. ඒක මාර ඒක ස්වීට් ඇත්තටම. නමුත් අර ඔයා බොද්දි ඒකේ පොඩි ඇඹුල් රසක් එක්ක අර පැලට් එකේ අන්තිමට තමයි ස්වීට් ගතිය එන්නේ. මරු වේ. පාන් කියලා කම. කන්න සුද්දා කියලා. සල්මන් කැලක් කාබ. උන්ට දාන්න. මේ චීස් ස්ටික් ගන්න. මරු ඒක. අපි තව බයිට් එකක් දීලා බලමු මේකට. මම දාමු අපි සල්මන් කෑල්ලකුයි උන් කෑල්ලක් නම් ගාව ගන්න හරි අමාරුයි. මේ දාගෙන පොඩ්ඩක් චීස් ටිකක් ගාගෙන මරු ඒක. මේක මේ අර නිකන් කරලා ආතල් එක තියෙන්නේ අර පාන් කෑල්ලත් එක්ක කන එක. මරු ඒක. එහෙනම් ගයිස් අපි වීඩියෝ එක එන්ඩ් කරන්නම්. ඉතින් අපි පොඩි ක්වික් වීඩියෝ එකක් තමයි කරේ අපේ ස්ටේ එකේ අපි ඉන්න. ඉතින් බොහොම ආදරෙන් මතක් කරන අපිත් එක්ක ඉන්න හැමෝටම ඉතින් දිගටම අපිව නරඹන්න. අපි තව ලස්සන වීඩියෝ එකක් අනිවාර්යෙන් ගේන්නම් ඕගොල්ලෝ නේද?